අපි එක දවසින් හික්කොඩ බීච් ගියා. රත්ගම කලපුවේ ඔරු පැද්දා. yes! හරි ටෙක්නික් එක අල්ලගත්තා. ඔන්න. ගාඩු කුඩට ගිහිල්ලා එන්ජොයි කරා. හරි පස්සට. අපි දැන් හික්කොඩ බීච් එකේ ඉන්නේ. මේ වලට කියන්න බැරිරානේ. මේ තමයි පුලස්ති අයියා. මේ ඉන්නේ ලෙසුදු මල්ලි. මේ අපේ විදුනෙත් අයියා ඉන්නවා. දැන් අපි හික්කොඩ බීච් එකේ නාලා මේ දෙන්නට කැස්බෑ බලන්න ඕනේ. මොකද මෙයා මාව නැල්ලේ. ඉන්නේ මේ පැත්තේ නෑනේ. මාව නැල්ලේ කඩවදයි කියලා. අරයා කඩවද. ඒ කියන්නේ මේ පැත්තේ පාදලා දාන්න එපා ඔයා. ඒ පැත්තේ බීච් නැහැනේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ යාලා මේ වගේ ගමනක් ආවම තමයි ඒ කියන්නේ බීච් එකක් එහෙම දැක්කලා කැස්බෑවක් එහෙම බලන්න පුළුවන්. යාලට මේ වගේ ආවා. ඉතින් දැන් අපි මේ දෙන්නට කැස්බෑව පෙන්නලා මේ මාවනැල්ල බීච් එකේ නෑ සර්ෆ් කරලා දිනවා නේ. මම ඉන්න තරක් කියපන්. උස්සට ගියා. මෙයා උස්සට ගියා ආවේ. මෙයා තමයි අපේ වීඩියෝ එඩිට් කරන්නේ. අපි දැන් කැස්බෑව බලන්න ඇවිල්ලා ඉන්නේ. එතන තමයි කැස්බෑව ඉන්නේ. එනවාද දන්නේ නැහැ. අවුගණන් කරයි. මොකද ඉන්නේ? ඔන්න තමයි කන්නේ. ඉඳත් වගේ නා. කොහොම හරි ගෙදරින් ආවේ පුලස්ති අයියටයි විදුනෙත් අයියටයි කැස්බෑව බලන්න ඕනේ කියපු හින්දා. ඒ දෙන්නට කැස්බෑව පෙන්වන්න ඕනේ හින්දා අපි ගෙදරින් ආවට කොහොම හරි ඒ දෙන්නට අපිට මෝරුයි ලස්සන මාළු ගොඩක් පෙන්වන්න පුළුවන් වුණා. Vilsa na Vilsa. මේ මාව කනවා ගොඩ ටැපියෝ කල්ලා නෝලෝ ඔච්චර ළඟට අසිනේරා දකින්න ලැබුණා මේ අතන අර උල වගේ තිබ්බ තාල වර්ගයට ආත් මෝරු වර්ගයක්. තාල වර්ගයට කියන්නේ අර බඩ ගාගෙන යන සත්තු ඉන්නේ. ඒ දාදී තමයි උන් ඇත්තේ. වීඩියෝ ටිකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා. कोई बात नहीं होगी हम मरे मुझे साथ दे ना अरे हुआ यार वो लगा apa lagi lihat gini ya kan tapi mau dimana dia ini itu rumah dia ini masih yang saya jalan ini
ඒක ඕකත් handmade. ඒ කියන්නේ අතින් කරන්නේ ඔය මේ කිසිම කලර් එකක් දාලා නෙවෙයි. මේක තමයි තියෙන ඩිසයින් එක. මේක ඇසිඩ් එකකින් කපනකොට මේ ඩිසයින් එකම තමයි තියෙන්නේ. මේක වෙන් කරලා තියෙනවා. driver මාරු කරා තුමාලි පිටින බයික් එක ලින්ද එලෙන ටිකක් දැන් ගෙදර යනවා ඉල්ල කාල කරලා ගාඩි කුඩට යන්න තමයි දැන් nice අපි දැන් බීච් ගිහිල්ලා ඇවිල්ලා කාලා කරලා කට්ටිය ටික ඉඳලා මේ අපේ අම්මයි ගමේ අම්මයි කට්ටියට දෙන ඔරුව ඒ ඔරු දෙකක් ඉල්ලගෙන දැන් අපේ තාත්තයි ලෙසඳු මල්ලි එකක් පදිනවා අපේ තාත්තා එකක් පදිනවා කට්ටිය එක්ක ඔරු පදින්න යන්න හදන ගිහිල්ලා සෙට් වෙමු ඔරුවේදී ඉතින් අපේ ඔරුවේ ඉන්නේ අපේ ඔරුවේ ඩ්‍රයිවර් තමයි ලෙසඳු මේ වගේ ඔරුව යනවා මමයි ලෙසඳුයි දිල්ෂානුයි ඉස්සරහ යන අපේ තාත්තයි අපේ අම්මත් පදින ඔරුවක් තාත්තයි අම්මයි දෙන්නෙක් එකක් පදිනවා ඒ දෙකේ තමයි මේ පුලස්ටි අයියයි පිල්සන් අයියයි ඉන්නේ ඔන්න බය වෙන්න ප්ලාස්ටි ෆ්ලයිට් එක පුරාවයි එතන දෙපැත්තටම යන්න ඕනේ ඇයි මම තනියම ගාන්නේ මියරකෝ කලපුරුදු දාවකෙක් ඉන්නවා අපිට මේ සිම්බෝට්ටු තරගාවලිය ගොඩක් ජග්‍රහණය කරලා දිනවා මේ අවුලක් නැහැ බයක් විතර ඔව් බයක් නැහැ අපිට යන්න පුළුවන් බය නැතුව මේ බලපොඩේ උනාට ලයිසන් එක නැති කේස් එක විතරයි වෙන අවුලක් නැහැ ගයිස් මේකයි දැන් වැඩේ එයා බෝට්ටුවේදී අපේ අබ්බට අතර දෙන්නටම ඔරුව පදින්න ටික හොඳට තේරෙනවා හොඳට තේරෙනවා දෙන්නට ඒ දෙන්නට පොඩි කාලේ දැන් ඔක්කොම මේ ඔරු පැදලා ඒවා කරපු ඉඳා මේ තේරෙනවා මට ටිකක් මට තේරෙන්න බෑ අපේ ලෙසුදු මල්ලි පැත්තට ලෙසුදු මල්ලිට ලොකුවට තේරෙන්නේ නැහැ අර කට්ටිය යනවා වෙන කොහෙටවත් පැදපන් බලා අවුලක් නැහැ අර කට්ටිය යනවා දැන් අපි දැන් ඒ කට්ටියන් පිටිපස්සට ඔරුව හරවගෙන අමාරුවෙන් යනවා ඒ කට්ටියන්ගෙත් විදුරෙත් අයියා මාර බයෙන් යන්නේ කොහමද එයාගේ පළවෙනි එකනේ එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකලු ප්ලස් එයාගෙත් එහෙමයි ප්ලස් එයා නම් බයක් නැතුව එන්ජොයි කර කර යනවා අර යන පොඩ්ඩක් බය වෙලා යන්නේ අපි බලුවා අපේ ඔරුව පොඩ්ඩක් පදිදි නියන් දෙපැත්තට පොඩ්ඩක් වැනෙනවා වැඩි යන්නේ ඉස්සරහ ඒ කියන්නේ ඉස්සරහට යන්න හරියක් පොඩ්ඩක් පැත්තරමයි යන්නේ මේ ටික දුර යද්දී අපේ තාත්තා රේදා කෑ ගහලා කියනවා කියන්නේ මම ඉන්නේ දැන් ඔරුව පදින්න ඕන පැත්තේ ඔරුව පදින්න ලෙසදු මල්ලි ඉස්සරහ පැත්තිදා එතකොට කොහොමද අර ඔරුව හැඩේ වෙනස් වෙනවා පදින පැත්තේ අර බලයේ දෙන පැත්තේ නැස් වෙනවා මේ ඔරුව පොඩ්ඩක් පැත්තට යනවා අපි දැන් මේ රිවර්ස් එකක් ගහලා දෙන්න මෙතර වෙලා කොල්ල වැද්දා දැන් මෙතර වෙලා අපි හොඳට එක්කන් ගියා දැන් අපි ගඟ වැද්දී ඉන්නේ ගඟ වැද්දී ඉන්නේ මේ පීනන්නත් බෑ ලෙසදු මල්ලිට පීනන්න පුළුවන්ද අන්න මහායි ආයර් පුළුවන් අපි ඩ්‍රයිවර්ගේ පැත්ත බාරු කරා දැන් තමයි හරි පැත්තට ආවේ මෙයා දැන් මේ සීනේ පදින්න ඔය යන්නේ ගන්න අපි ආයෙත් ගඟ මැද කරකැවෙනවා මූගේ බොරුවෝයි ලෙසදු මල්ලි අපි කොහොම හරි ගොඩට එක්ක යනවා කිව්වා ඒ දවුලක් නැහැ ඕවර් යන්න අයියෝ ඇග්‍රීමන්ට් එක සයින් කරලා ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ අපි දැන් ගොඩක් වෙලා එකම තැන කරකැවෙන දැන් තාත්තනත් ආවිත් පස්සේට අපල අනිත් පැත්තට දින්න ඔරුව ආයිෙන් දාලා වටින් දාන්න එපා ආයිෙන් දාන්න දුව ඒ මෙහෙට යන්නේ නෝන පෙරිය දුර ඉතින් පොඩ්ඩක් පළපුුණ එක්කෙනෙක් නෙවෙයි යා මේ ළඟදි ගත්ත මං කියන්නේ කොල්ලයන් අත ගනින්කෝ ඕ ආයෙ කරගෙන එහෙම කරාම තමයි ඒ පැත්තට නෙන්නේ ඒ කටුනා ඒ ආයෙ පිටිපස්සට පාදුමුද බා අර ගහ ලොකු ගහක් තියෙන අර ආයින දිගියන් එකට එක පැත්තට විතර හරවන්න පුළුවන් මම හිතන්න මට නෑ මේ අර ගඟ වැද අර වැඩ දදා යන්නේ අන්න ඒ අනිවාර්ය බයිසිකල් බදලා පුරුදු නෑ අපිට
පටන් ගත්ත ගමන් ලස්සනට ආවිදි පොඩ්ඩක් දැන් අවුල් ගියා මේ මෙමරි පොඩ්ඩක් ලොස්ට් වෙලා තියෙනවා නේද මේක බාට ෆෝන් එකේ රීසෙට් කරලා මම හිතන්නේ yes හරි ටෙක්නික් එක අල්ලගත්ත කට්ටිය දැන් යන්න පුළුවන් ටෙක්නික් එක අල්ලගෙන තියෙන්නේ මම ඉඳලා මං තව ටිකක් ආවා සීමන් කරනවා බා කෙලින්ම කැප්ටන් දැන් බය නැතුනේ බාර දෙන්න පුළුවන් කොල්ලලා අවුලන්නේ වා කොහෙද පදින්නේ ගයිස් මේ අවුරුවට වෙලා පැද්දි ඉඳදී අර හබල ගහන්නෙත් නැතුව ඒ කියන්නේ අර හේවන වෙලාවේ මේ ගහක් මේ වගේ ලොකු ගහක් ගාව ඒ කියන්නේ මාර කූල්ලක් තියෙන්නේ මේ අවුරුවේ පැද්දි ඉඳදී ඒක වෙනම ආතල්ලයක් ඒ කියන්නේ මාරම නිදහස් වයිබ්යක් තියෙන්නේ ආතල් එක මේ ආතල් එක වැඩිම වෙන්නේ මේ ලෙසුදු මල්ලි ඔරුව ගඟ මැද්දම කරකවනකොට යන විදියක් හිතා ගන්න බර ඔරුව කරකවෙන්න ආතල්ලේ වැඩිම දැන් මේ නිකන් මෙහෙම තියද්දි ඇත්තටම මාර නිදහස් නිකන් අර තොටිල්ලක පැද්දෙනා වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. අන්න අපේ අම්මයි තාත්තයි එනවා. ඔරු දෙන්න එක්ක. විදිනෙත් අයියේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? ටොප්. සුපිරි. ළඟට උලත් එක්ක ආව නැත්නම්. මොකද? ඇයියේ? පපු බැල මැරෙන්න දාරිය. ගානවා අනිත් පැත්තට. ඒකනේ අනිත් පැත්තට දැක්කේ. ඒ ගමන දැන් අපි උරුව පාස් කරන්න තියෙන්නේ. පොඩි ස්තුති කරපන්. ආවේ ගමන ඉවරයි. එතන තමයි තියෙන්නේ පාස් පොඩි ස්පේක් එකක් කියන්නේ. කිසි බයක් දුන්නේ නැහැ. ඔරුවෙත් ගිහිල්ලා ඉතින් කට්ටියම මුලදී නම් පොඩ්ඩක් පොඩි බයක් තිබ්බා යද්දි නේ පුළයි. පුළායි නම් අවුලක් නැහැ. මට පොඩ්ඩක් පොඩි මේකක් තිබ්බා. ගිහින් ඉවරෙද්දි නම් අවුලක් නැහැ. දැන් ඉතින් මැදරයක් දෙක හරියට. ඔව් මැදරයක් දිනා ෂේප්. ඔව් නැගිද්දි තමයි පොඩ්ඩක් කේස් එකයි. ඊට පස්සේ එද්දි නම් අවුලක් නැහැ. දිනිතගේ තාත්තත් එක්ක ගියේ ඒකින්ද අවුලක් වුණේ නැහැ. උන් එක්ක ගියා නම් මේ මරබයි එන්නේ. එහෙමයි. ඩ්‍රයිවර් අපි හිතපු තරම් මේ යා ෆ්ලෝටෝ කරපු තරම් මේක නෑ. හැබැයි හොඳට පැද්දා. මැදදී විතරයි එක තැන දෙපාරක් කරගුණේ අපේ ඩ්‍රයිවර්ගේ. අපේ බෙස්ට් මේ එක්ස්පීරියන්ස් ඒගොල්ලන්ගේ ඩ්‍රයිවර් සුපිරි එක්ස්පීරියන්ස් එකක් දුන්නා අපිට. මැද මගේ නම්බරේ දාන්න මේ ඔයාලට ඔරුව ගන්න ඕන එක්ස්පීරියන්ස් ඊට පස්සේ මේ මොනවද ඔරුව ගන්න ඕන නම් මේ නම්බර එක දාලා තියන්නේ නේ WhatsApp message එකක් දාන්න DP hide කරලා දාන්න එපා කවුරුණත් මේවයි එයාගේ වාසිය තියන්නේ අර පැයේ ගමන ගඟ මැද විතර පැයක් විතර තියාගෙන ඉන්න යන්න හදද්දි කරගෙන යනවා. කර කවනවයි. කර සෝරි කර කවනවා. දැන් මම පැයක් කියලා එක්කන් ගියොත් ගඟ මැද විතරයි පැය. යන්න පැය. ඒවා දාලා යන්න වෙනම තියන්නේ නේ. ඔව්. එහෙනම් ජය වේවා එහෙනම්. අපි ගාල් කොටුද සෙට් එක. නම්බරේ දාලා තියන්න ඕනේ. බයි. අපි හිතාගෙන හිටියේ ඔරුව ගිහිල්ලා ඉවරලා සන්සෙට් එක බලන්න ගෝල් ෆෝට් එකට යන්න. ඒත් අපි ඔරුව ගිහිල්ලා ඉද්දි පොඩ්ඩක් හවස් වුණේ හින්දා අපිට ගෝල් ෆෝට් එකට ගිහිල්ලා සන්සෙට් එක බලන්න වෙලා මදි. ඒක නිසා අපි අපේ ගෙවල් ගාව තියෙන බීච් එකේ ගලක් තියෙනවා. ඒ ගල වල නැගම සන්සෙට් එක ලස්සනට බලන්න පුළුවන්. එතනට ගිහිල්ලා සන්සෙට් එක බලලා කට්ටිය එක්ක එතන පොඩ්ඩක් එන්ජොයි කරලා අපි ගෙදර ආවා. ගෙදර ආවිල්ලා අපි කට්ටිය එක්ක රෙඩි වෙලා එහෙම ගෝල් ෆෝට් එකට ගියා. Nice. A few moments later. අපි දැන් ගයිස් මේ ගෝල් ෆෝට් එකට ඇවිල්ලා තින්නේ තව දෙන්නෙක් ආපිත් එක්ක දිනිතයි
අනිත් එක්කෙනා ගියා අපිට කෑම අරගෙන එන්න. අපි දැන් සින්දුවක් කියලා පොඩි චිල් එකක් ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. බලමු කට්ටියත් එක්ක කොහොමද වැඩේ වෙන්නේ කියලා. ගයිස් මායි විල්සජය ගියා කෑම ගේන්න පේනවත් දන්නේ නැහැ. ලාවට පේනවනේ. දැන් ඉන්නේ ගාලු කොටුවේ මේ අර කට්ටිය අතන ඉන්නවා. ඒ කට්ටිය ඉඳිද්දි අපි ඒ කට්ටියට සින්දුවක් කියනවා ඇති. මේ කෑම ගේන්න ගියා මොකද ඔක්කොම එක ගිහිල්ලා ගේන එක කරදර හින්දා. ඉතින් දැන් අපි කාලා සින්දුවක් කියලා එන්ජොයි කරලා ගෙදර යන්න තමයි අදහස් තියෙන්නේ. Years later. අපි දැන් වෙලා ගියද? 12:31යි. 12:31යි. දැන් තමයි අපි සින්දු කෙලි වරුනේ. දැන් ඉතින් පේනවත් දන්නේ නැහැ. කට්ටිය එක්ක ඉන්නේ අපේ ජිමා ගිටාර් වාදක. කට්ටිය එක්ක දැන් ගෙදර තමයි යන්නේ.